ඔව් ජනක. ඔයා කියන විදිහට ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමේ හිඩසක් පුරවන්න තමයි මේ ටියුෂන් කියන කලාව පිළිගෙන තියෙන්නේ. එක්කෝ 175ක පිරිසක් ඒක සමත් වෙනවා. ඒ කියන්නේ O level exam එක ටියුෂන් වලට ගිහිල්ලා එක්කෝ 125ක් ඊට අඩු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම අසමත් වෙනවා. මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා. හැබැයි කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ. ළමයා එතනදී ඒක අතාරින්න පුළුවන්. ඒක හොයාගන්න බැරි වුණොත් ඒක තේරුම් ගන්න බැරි. ඉතින් ළමයා එතනින් මානසික වැටලා සමහර වෙලාවට එයාට O level වලට ෆේස් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන සර්ට ගුරුවරයෙක් විදිහට කොයි වගේ හැඟීමක්ද තියෙන්නේ? අපි කියන්නේ ටියුෂන් උනත් කරා ඒක රසවත් කලාවක්. ඒක හරියට කෙරෙන්න ඕනේ. කෙරුන් නැත්නම් අනිවාර්යයෙන්ම ළමයා අසරණ වෙන එක විතරයි වෙන්නේ. ඔව් ජන. ඔයා කියනවා වගේ කොමර්ස් කියන්නේ O level වල සබ්ජෙක්ට් නමෙන් එක සබ්ජෙක්ට් එකක් විතරයි. ඔය එක අපිට පිළිගන්න පුළුවන්. ළමයේ කොමර්ස් විතරක් පාඩම් කරලා හරියන්නේ නැහැ O level පාස් වෙන්න. tuition.lk එක කොමර්ස් මොකක්ද අපේ අලුත්ම වැඩපිළිවෙල? අපේ වැඩපිළිවෙල හාත්පසින්ම වෙනස්. අපේ වැඩපිළිවෙලේදී අපි කරන්නේ අපි මේකේ තියෙන විශේෂත්වය තමයි අපි බඳවාගන්නේ ළමයි 20ක් වැනි සීමිත සංඛ්‍යාවක් විතරයි. ඇයි මේ 20ක් වගේ කුඩා ප්‍රමාණයක් ගන්න? ඇයි වෙන ඔන්ලයින් ක්ලාසස් වල 1000ක් ගන්න, 2000ක් ගන්න නැත්නම් මුළු ලංකාවටම දෙන්න? එතනදී ප්‍රශ්නයක් තියෙනවනේ. ඒගොල්ලෝ එතකොට හිතනවා මේ මොකද්ද අරග මොකද්ද? අපිට කියන්නකෝ සර් මොකද්ද මේ විශේෂ ට්‍රික්ස්? tuition.lk එකත් එක්ක එකතු වෙන ඔයාලට හම්බ වෙනවා. අපි මෙතනදී පුළුල් අධ්‍යයනයක් කරනවා. අනිත් ක්ලාසස් වගේ නෙමෙයි. ඔව්. අපි ඔයගොල්ලන්ට නොදැනීම තමයි ඔයගොල්ලෝ ගැන අපි හොයලා බලන්නේ. ඇත්තම කිව්වොත් ළමයි බයයි. කියන්නේ සෑම් එකක් ලියන්න ගියාම ඒගොල්ලන්ට බයයි මම කොහමද වෙලාවට පේපර් එකට ලියන්නේ? ඒ බයෙන් තමයි ඉන්නේ. දැනුම සොයාගෙන යන ලෝකේ අලුත්ම නවාතැනකට තමයි අද අපි එකතු වෙන්න හදන්නේ. ඉතින් බලා සිටින ඔබ ඉතාමත් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ඔන්න ඉතින් අදත් අපේ මැදිරියට හරි විශේෂ කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. කවුද මේ? සමිත පෙරේරා. ඉතින් ඔබ මැදිරියට ඉතාමත් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අයිබෝන්. හරි. අපි එතුමාගෙන්ම දැනගමු කවුද මේ සමිත පෙරේරා කියලා කියන්නේ? ඔව් ජනක. සමිත පෙරේරා ගැන කතා කරනකොට යන්න ඕනේ මගේ ඉස්කෝලේ කාලේට. මොකද එතනින් දැන් තමයි කතාව පටන් ගන්න. මම පොඩි කාලේ පාසල් අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ලලිතතුරන් මුදලි විද්‍යාලේ. පස්සේ උසස් පෙළෙන් වාණිජ්‍ය අංශය හදාරලා ඒ දෙකයි B එකක් අරගෙන විශ්වවිද්‍යාල වරම් ලැබලා තියෙනවා. ඒ වගේ මම තේරිලා තියෙන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයට. හැබැයි මම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු වලට සබරගමුවට යන්නේ නැහැ. මොකද මම AAT ක්වොලිෆයිඩ් වෙලා පස්සේ චාර්ටඩ් පටන් ගත්ත නිසා. ඒ නිසා මට සිද්ධ වෙනවා මගේ ට්‍රේනින් එක කවර් කරන්න පෞද්ගලික ආයතනයකට ගිහිල්ලා මගේ කියන්නේ ට්‍රේනින් එක කවර් කරන්න. ඉන් පස්සේ ඒ නිසා මට වුණා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ගිණුම් කරන අංශයේ උපාධියක් හදාරන්න. දැන් මම ඒකේ දෙවන වසරේ අධ්‍යයන කටයුතු වල නිරත වෙනවා. ඕක තමයි ඉතින් මගේ කතාව. හරි. මේ සමහරක් මාතෘකා තියෙනවා ඒ මාතෘකාවේ අවට පරිසරය ගැන අවට මාතෘකා ගැන කතා කරන්නේ නැතුව ඒ මාතෘකාව ගැන කතා කරපු කරේ නැතිනොත් එහෙම නිකන් ඒක නිකන් හරි නෑ වගේ. ඉතින් දැන් මං හදන්නෙත් අන්න ඒ වගේම වැඩක් කරන්න. අපේ අපිනේ ලංකාවේ නිසා ලංකාවේ තියෙන සමහරක් පද්ධති සමහරක් ක්‍රියාපටිපාටි සමහරක් ප්‍රතිපත්ති වල පොඩි හිඩැස් නිසා සමහරක් කර්මාන්ත සේවා ආයතන පද්ධති විවිධ කලාවන් බිහි වෙලා තියෙනවා. ඉතින් ටියුෂන් කියන්නේත් අන්න ඒ වගේ ගොඩනැගිච්ච කලාව. සර් ගුරුවරයෙක් විදිහට දකින ටියුෂන් කලාවේ ඇත්ත පැත්ත මොකක්ද? ඔව් ජනප. ඔයා කියන විදිහට ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමේ හිඩසක් පුරවන්න තමයි මේ ටියුෂන් කියන කලාව පිළිදෙන තියෙන්නේ. ටියුෂන් ගැන කතා කරනකොට අපි ටියුෂන් වල ළමයි ගිහිල්ලා දෙපැත්තක් තියෙනවා. ඒ ළමයි එක්කෝ 175ක පිරිසක් එක සමත් වෙනවා. ඒ කියන්නේ O level exam එක ටියුෂන් වලට ගිහිල්ලා එක්කෝ 125ක් ඊට අඩු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම අසමත් වෙනවා. මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා. හැබැයි කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ ජනක. මේ 125 හෝ ඊට අඩු ප්‍රමාණය තීරණය වෙන්නේ ළමයාගේ උනන්දුවත් ගුරුවරයාගේ දක්ෂතාවයත් කියලා. මේ දෙකම නැතුව කවදාවත් අපිට බෑ එයාව O level සමත් කරන්න. ඉතින් tuition.lk අපි තීරණය කරන්නේ මේ දෙකම එක තැනකට ගෙනල්ලා කොහොමද මේ ළමයාව අසමත් වෙන මේ 125 115 ඒ කියන්නේ 125ට අඩුවෙන් ඉන්න ළමයි පිරිස කොහොමද සමත් කරන්නේ කියලා. ඒක ගැන කතා කරන්න තමයි අද අපි මේ වැඩ සටහනට ආවේ tuition.lk අපි. හරි. ටියුෂන් ලෝකයේ අලුත්ම කලාව tuition.lk
දැන් මේක බලන දැන් මේක නරඹන සමහරක් පුද්ගලයට හිතෙන්න පුළුවන් සමහරක් ළමයට හිතෙන්න පුළුවන් දෙමාපියෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේක ඔන්ලයින් ක්ලාස් එකක් දැන් අපේ පුතාගේ කොහොමද අපේ වර්ධනයේ කාර්ය සාධනය මැනගන්නේ එහෙනම් මොකක් හරි විශේෂ වැඩපිළිවෙලක් තියෙනවනේ tuition.lk එක කතා කරද්දී ඔව් ජනප එහෙම එකක් තියෙනවා හැබැයි ඒක ගැන කතා කරන්න කලින් අපි බලමු මොකද්ද මේ tuition.lk කියන්නේ tuition.lk කියන්නේ O level කොමර්ස් කරන ළමයින්ගේ කොමර්ස් සීනේ සැබෑ කරන ඔන්ලයින් ටියුෂන් ක්ලාස් එකක් කියන්න පුළුවන් අපිට. ඔව්. ඉතින් ළමයින්ට ඒ කියන්නේ සාම්ප්‍රදායික වශයෙන් බලනකොට ළමයින්ට සැකයක් තියෙන්න පුළුවන්. මොකද ළමයි පුරුදු වෙලා තින්නේ ගෙදර ගිහිල්ලා ඉස්කෝලේ ඇරිලා ගෙදර ගිහිල්ලා ටියුෂන් ඒ කියන්නේ ටියුට් ටික බෑග් එකට දාගෙන අම්මලාගේ කීමට බස් එකේ ගිහිල්ලා අර ටීචර් ඉස්සරහා ෆේස් ටු ෆේස් ඉඳගෙන ඒ කියන්නේ ටීචර් කියන දේ අර පොතේ ටියුට් එකේ ලියාගෙන ආයෙ ගෙදර එන්න. හැබැයි හදිසි හරි ඒ කියන්නේ ළමයට බැරි වුණොත් ඒ කියන්නේ තේරුම් නැති වුණොත් දෙයක් ආයෙ ඒ කියන්නේ ටීචර්ගෙන් අහලා දැනගන්න පුළුවන්. ඒක අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් ළමයි 10ක් එක්ක ළමයි 20ක් ඔය වගේ ඉන්න ක්ලාස් එක. හැබැයි ළමයි 1000 2000ක් හිටියොත් මොකද කරන්නේ? එතනදී ළමයා පොඩි අසරණ මේයකට පත් වෙනව නේද? ඇයි හදිසි හරි ඒ 1000 2000 මැද්ද ගිහිල්ලා අහන්න බෑ. ඒ ළමයා බය වෙන්න පුළුවන්. ඒ තියෙන බයට ඒ ළමයා ආයෙ ගෙදර යන්න පුළුවන්. එතකොට ගෙදර යන්නෙත් අර ප්‍රශ්නයක් ඔළුවේ අරගෙන. එතකොට බලන්නකෝ ඒ ළමයා එතනදී ඒක අතාරින්න පුළුවන්. ඒක හොයාගන්න බැරි වුණොත් ඒක තේරුම් ගන්න බැරි වුණොත්. ඉතින් ළමයා එතනින් මානසික වැටලා සමහර වෙලාවට එයාට O level වලට ෆේස් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එතනදී බලන්න එතනදී එයාගේ කාලය නාස්ති වෙලා තිනවා. එයාගේ කියන්නේ මුදල් නාස්ති වෙලා තිනවා. එතනින් එයා ගොඩක් දේවල් නැති කරගෙන තියෙනවා. හැබැයි tuition.lk අපිත් එක්ක බලන්න. අපි ළමයට ඕන වෙලාවකට ඒ කියන්නේ එයාට බැරි දෙයක් තිබ්බොත් ඒක කවර් කරන්න අපේ ඒ කියන්නේ වීඩියෝස් එයාට ආයෙ දෙනවා. එතකොට එයාට රිවයින් කර කර එයා කරන දේ අපේ ඒ කියන්නේ තේරෙන්නේ නැති දෙයක් තියෙනවනේ ඒක නැවත නැවත බලන්න පුළුවන්. අන්තිමට ළමයාගේ කාලෙත් ඉතුරුයි. අර ළමයට ප්‍රශ්නයක් ආවොත් ඒකත් එයාට නැති කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපේ tuition.lk. හරියටම හරි දේ ඉගෙන ගන්න tuition.lk එකට එන්න. හරි. මගේ දැන් තියෙන දෙවෙනි ප්‍රශ්නේ දැන් මේ මේක බලන සමහරක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොමර්ස් මොකද්ද මේ කොමර්ස් දැන් O level වලට කොමර්ස් තෝරගත්තොත් ළමෙක් එයාට හම්බෙන වාසි මොනවද සර්? ඔව් ජනප. කොමර්ස් කියන්නේ O level වල සබ්ජෙක්ට් එක. තව කියන්නේ ළමෙක් එක්ක ඒ ළමයින්ගේ දෙමාපියෙක් දැක්කත් හිතන්න පුළුවන් කොමර්ස් කියන්නේ නිකන් සබ්ජෙක්ට් එකක්. ඉතින් කොමර්ස් කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම් කරන. ඉතින් ඔක සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඕක නිකන් දම්බැලක පුරුකක් වගේ. ඒ කියන්නේ දම්වැලක එක පුරුකක් අල්ලගත්තොත් ඒක එක දිගටම යන්න පුළුවන්. මොකද්ද? මේ කොමර්ස් කියන සබ්ජෙක්ට් එක තියෙන්නේ O level ඇතුලේ. O level වලින් පස්සේ ඊළඟට පෙනී සිටින විභාගය මොකද්ද ජනප? ඊළඟට අපේ ලංකාවේ ජීවත් වෙන හින්දා හරියට බැලුවොත් එimhe ඊළඟ තරඟ විභාගේ A level ඊට පස්සේ යුනිවර්සිටි එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය. හරියට. ඉතින් බලන්නකෝ හදිස්සි හරි ළමෙක් O level කියන්නේ කොමර්ස් කියන්නේ O level වලට කොමර්ස් තෝරගෙන එයාගේ අධ්‍යයන කටයුතු වල නිරත වුණොත් එයාට A level වලට ගිහිල්ලත් සිලෙක්ට් කරගන්න සබ්ජෙක්ට් එකක් තියෙනවා. වාණිජ්‍යංශයෙන් එයාට පුළුවන් ඉකෝන් සිලෙක්ට් කරන්න. ඒ වගේම ඒත් එක්කම තියෙනවා ව්‍යාපාර අධ්‍යයනය සහ අනිත් එක තියෙනවා ගිණුම් කරණේ. ওই සබ්ජෙක්ට් තුනම එයාට කරන්න පුළුවන්. එයා ඒ තුනම කරලා එයා හොඳ රිසල්ට් එකක් දාලා එයාට පුළුවන් යුනිවර්සිටි යන්න. යුනිවර්සිටි ගිහිල්ලා එයාට පුළුවන් BCom ඩිග්‍රී එකක් නැත්නම් accounts ඩිග්‍රී එකක් වගේ එකක් කරන්න. ඊළඟට එයාට ඒක ඉවර කරලා එළියට ගියා කියලා අපි හිතමුකෝ. එයාට පුළුවන් තව අවස්ථාවක් තියෙනවා. මොකද මේ ඒ වගේ A level කරලා යුනිවර්සිටි ගියපු කෙනෙක්ට ඕන තැනක ජොබ් තියෙනවා. ඒක ගැන අවිවාදයෙන් පිළිගන්න අපිට පුළුවන්. අනිවාර්යයෙන්. දැන් අපි ටියුෂන් කලාව ගැන කතා වුණා, ලංකාව ගැන කතා වුණා. දැන් ටියුෂන් වේවා, රාජ්‍ය වේවා, ගුරු වෘත්තිය හැමතිස්සෙම එකයි. ගුරු වෘත්තියමයි. ඒක සේවාවක්. සර්ට මොකද්ද හිතෙන්නේ දැන් අපි ඔක්කොම ජීවත් වෙන ශ්‍රී ලංකාවේනේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන සර්ට ගුරුවරයෙක් විදිහට කොයි වගේ හැඟීමක්ද තියෙන්නේ? ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඒකේ අර මං කලින් කිව්වා වගේම සාම්ප්‍රදායික විදියට යනකොට ඒකේ හැදෙන්න ගොඩක් තැන් තියෙනවනේ ජනුබ අපි කතා කරන්නේ. ඒකේ හිඩසක් තියෙනවා. මේ හිඩස පුරවන්න තමයි ටියුෂන් කියන එක බිහි වෙලා තියෙන්නේ. අපේ ටියුෂන් ක්ලාස් එක බලන්නකෝ. අපි අනිත් ටියුෂන් ක්ලාස් එක බැලුවොත් මේ අපේ ටියුෂන් ක්ලාස් එක හාත්පසින්ම වෙනස් ජනුබ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ කන්සෙප්ට් එක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මේ කන්සෙප්ට් එක අපි කියන්නේ ටියුෂන් උනත් කරත් ඒකත් රසවත් කලාවක්.
ඒක හරියට කෙරෙන්න ඕනි. කෙරුන් නැත්නම් අනිවාර්යයෙන්ම ළමයා අසරණ වෙනක විතරයි වෙන්නේ. හරි. ඔබතුමා ගුරුවරයෙක්. එතකොට දැන් සාමාන්‍ය උගන්වද්දී ලැබිච්ච අත්දැකීම් රසබර අත්දැකීම් ඇති. අපි කැමති මේ බලන්න කට්ටියත් කැමති ඇති. ඒ වගේ ලස්සන අත්දැකීමක් තියෙනවා නම් අපි කැමති හුවමාරු කරගන්න. එහෙම අත්දැකීමක් තියෙනවද ඔබතුමාට? මට නම් වැඩි අත්දැකීම් නැහැ. හැබැයි මම ලැබුව හොඳම අත්දැකීම තමයි මගේ පළවෙනි ඔන්ලයින් ක්ලාස් එක නෙමෙයි, ඉන්ඩිවිජුවල් ක්ලාස් එක. ඕකේ තමයි තියෙන රසබරම කතාව තියෙන්නේ. අපේ ළමයට බාරගත්ත, ඒ කියන්නේ මාස 4ක් ඇතුළත ඒක ඔයාගේ විභාගයට එයා පෙනී සිටින්න හිටියා. ඒ විභාගයට පෙනී සිටින්නේ එයාට සබ්ජෙක්ට් එක කවර් කරලා අපිට පේපර් ස්ටික් කරන් තිබ්බා. ඉතින් එයා හිටියේ පොඩ්ඩක් දුර බැහැර ප්‍රදේශයක. මොකද මම ඒ කාලේ අනිවාර්යෙන් වැඩ කරා කම්පැනි එක. මොකද මට වැඩ කරන්න වුණා සහකාර ගිණුම්කරුවෙකු විදියට. මොකද ඒ වැඩ කරන්න උනේ මගේ අර තියෙන ක්වොලිෆිකේෂන් ටික, ඒ කියන්නේ අර AAT චාටට් වගේ ටික කවර් කරගන්න. ඒ නිසා මට ඒ කියන්නේ වැඩ ඇරිලා, ඒ කියන්නේ 5ට තමයි මම ඕෆ් වෙන්නේ. මේ ඕෆ් වෙලා මට යන්න වුණා ඒ ළමයට උගන්වන්න. ඒ පොඩ්ඩක් ඒ දුර ප්‍රදේශයක් තිබ්බේ. එතකොට තමයි ඔය අත්දැකීමට මුහුණ දෙන්නේ. මම එක දවසක් රෑ යනකොට වහින වෙලාවක්. ඒ වහින වෙලාවේ යනකොට මම දකුණු වෙත පැත්තෙන් ඉස්සරහා කරන්න ගියා. මම තිබ්බ හදිස්සියට ඉස්සරහා කරන්න ගිහලා ලිස්සලා ගිහලා මගේ බයික් එක වැටිලා අනතුරකටපත් වුණා. ඒ වෙලේ නම් මට බයික් එක ඔන් කරගන්නත් බැරි වුණා. මොකද මගේ බ්‍රේක් පැඩල් එක කැඩලා ගියා. ඔය ඒත් ඒ කියන්නේ මං කතා කරලා ඒගොල්ලන්ට කිව්වා මේ සිද්ධිය. ඒත් මට උවමනාවක් තිබ්බේ කොහොම හරි බයික් එක එතනින් දාලා එයාට ගිහිල්ලා උගන්වන්න. ඒ වුණාට ඒගොල්ලෝ කිව්වා එන්න එපා කියලා. මොකද එතනදී අර පොඩ්ඩක් මගේ කකුලේම පොඩ්ඩක් එක දිගට හීරිලා තුවාල වෙලා තිබ්බා. නැත්තම් මං හිතේ එතන තිබ්බ බෑන්ක් එකක්, සෙලාන් බෑන්ක් එකක්, එතන යටින් බෑග් එක දාලා ඒගොල්ලන්ට කියන්නේ නැතුව හොරරාසි ඉතින් පික්මි එකක් දාගෙන යන්න හැදුවේ. ඔක තමයි ඉතින් මම ලැබපු හොඳම අත්දැකීම තියෙන්නේ ටියුෂන් කාලේ. ක්ලාසයත් ඉගෙන ගන්නවා කියන්නේ ඒක වෙනමම අත්දැකීමක්. හරි. අපි කතා කරපු එක තමයි මේ කොමර්ස් කියන්නේ හරිම ප්‍රැක්ටිකල් විෂයක්. අපේ දිනදා ජීවිතේට ඕනේ කරන විෂයක්. කොහොමද අපේ දැන් මේක නරඹන සමහර අයට හිතෙන්න පුළුවන් දැන් අපිට තියෙන්නේ කටපාඩම් කරන සංස්කෘතියන්නේ. ඒ කියන්නේ මොකක් හරි සබ්ජෙක්ට් එකක් තෝරගන්නවා, ඒකට අදාළ විෂය කරුණු ටික අපි කටපාඩම් කරනවා, විභාගෙට ලියනවා, විභාගය පාස් වෙනවා. ඒක එතනින් එහාට පැවැත්මක් නැහැ, අපිට අමතකක් වෙනවා. නමුත් කොමර්ස් කියන්නේ අන්න ඒ වගේ විෂයක් නෙමෙයි. ඒක හොඳටම අර අපි කියන්නේ බැට් කරලාම කියන්න පුළුවන් විෂයක්. ඉතින් කොහොමද මේ කොමර්ස් අපේ ජීවිතයට බද්ධ කරගෙන සහ මේ ප්‍රැක්ටිකල් එක අපේ ජීවිතයට එදිනෙදා පාවිච්චියට ගන්න පුළුවන් විදිහට හසුරව ගන්න. ඔව් ජනප. අපි කලිනුත් කතා කරානේ. ඔය මේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ O level වලට කොමර්ස් කරන්න A level පාස් වෙලා කැම්පස් යන්න කියලා. හැබැයි කැම්පස් ගියාටත් පස්සේ එයාට ඊළඟට එයා පාතියන්නේ මොන ලෝකෙටද? අනිවාර්යෙන්ම ජනප ඔයා වුණත් මොකද කරන්නේ? අනිවාර්යෙන් රැකියාවක් කරන්න එපා. ඉතින් මේ කොමර්ස් කරපු අයට එතනදී ලොකු chance එකක් තියෙනවා. මොකද එයාට රැකියා ලෝකෙට අඩිය තියෙනකොටම එයාට තියෙනවා බැංකු අංශය, මූල්‍ය අංශය, ෆයිනෑන්ස් අංශය නැත්නම් ඔඩිට් මේ ඕනම තැනකින් එයාට පහසුවෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් මෙයාට ඉක්මනට ජොබ් එකක් හොයාගන්න ඕනේ පුළුවන් නිසා මෙයාට පුළුවන් මෙයාගේ ටාගට් කවර් කරන්න. ඒතරිනුත් ඒක අපි පැත්තකින් තියමුකෝ. හදිස්සි හරි මෙයා O level මේ කොමර්ස් කරන ළමයි O level A level ඉවර වෙලා හිතන්නකෝ AAT, chartered, accountant, ඒ කියන්නේ chartered, ඇකා, සීමා ඔය වගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් කරා කියන. ඉතින් ඒ ළමයින්ට පුළුවන් ඒගොල්ලෝගේ අර වෘත්තීය ජීවිතේ ඉහළම තැනට යන්න. ඒ ක්වොලිෆිකේෂන් එක පාවිච්චි කරන්න. අපි ඒකත් පැත්තකින් තියමුකෝ. අපි 10 වසරේ තුන්වෙනි පාඩම තියෙනවා. මොකක්ද දන්නවද? ඒ පාඩම තමයි ව්‍යාපාර අධ්‍යයනය. ඉතින් අපි ওই ව්‍යාපාර අධ්‍යයනය කියන පාඩමේ කතා කරනවා කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ? ලංකාව ඇතුළේ තියෙන ව්‍යාපාර වර්ග මොනවද කියලා. උදාහරණයක් විදිහට තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් සමූපකාර ඔය වගේ නොඑක් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔය වගේ ව්‍යාපාරයක් කොහොමද ආරම්භ කරන්නේ? ඒ වගේ මේවල ලක්ෂණ මොනවද? ඒ වගේම මේවා අවසන් කරන්නේ කොහොමද? මේවා අතර ගැටුම් වාසිය අවාසිය ගැන අපි කතා කරනවා. ඉතින් කොමර්ස් කරපු ළමයට මූලික දැනුමක් තියෙනවා කොහොමද මම ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. මම මොකක්ද පටන් ගන්න ඕනේ? මේක පටන් ගත්තොත් මම කොහොමද ඒක කරගෙන යන්නේ කියලා. ඉතින් එතනින් බලනකොට ළමයා එතනින් ජයගෙන ඉවරයි. ඉතින් එයාට පුළුවන් එයාගෙම කියලා සුළු ව්‍යාපාරයක් පටන් ගන්න. හරි. අපි ඒකත් පැත්තකින් තියමුකෝ. ඉතින් කොමර්ස් කරපු ළමයට අනිවාර්යෙන්ම එයාව බැලන්ස් කරගන්නත් පුළුවන්. මොකද අපි දන්නවා ජනප දැන් උද්දමනේ පොඩ්ඩක් වැඩි ලංකාවේ. ඒ නිසා දැන් හැමදේම ගණන්නේ. ඔයා වුණත් කඩේට ගියම මොකද්ද ජනප පේන්නේ?
සාමානෙන් එදිනෙදා ගැන කලින් තිබ්බ ගාන්ට වඩා දැන් ගානට වැඩිය දැම් බඩු පොඩ්ඩක් වැඩි. ඒ නිසා ළමයට වෙනවා ළමයා බැලන්ස් කරන්න. දැන් ඉස්සර වගේ නෙමෙයි හදිසියරි ළමයා අම්මා දැන් උදේට පොකට් මනි දුන්නා කියමුකෝ ගාන. එයා කොමර්ස් කරපු ළමෙක් හැටියට එයාට පුළුවන් මං කොච්චරක් ඉතුරු කරනවද මං කොච්චරක් කන්න වෙන් කරනවද මං කොච්චරක් ඒ කියන්නේ මගේ බස් ගාස්තු වලට වෙන් කරනවද මං කොච්චරක් මං වෙනුවෙන් ඉතුරු කරනවද කියලා තීරණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ එකකුත් කොමර්ස් කරපු ළමයට වාසියක් විදියට තියෙනවා. අපි වෙන පැත්තකින් බලමුකෝ. කොමර්ස් කරපු ළමයි එයා ඒ කොමර්ස් කියන සබ්ජෙක්ට් එක ඇතුළේ ඉගෙන ගන්න ඔය ආර්ථික විද්‍යා සංකල්ප ගැන. මොනවද දන්නවද ජන? සමහර ඔය රැකියා නියුක්තිය ඊළාට සේවා අභියුක්තිය ඊට පස්සේ ඔය පොලි අනුපාතිකය විදේශ විනිමය අනුපාතිකය වගේ සංකල්ප ගැන කතා කරනවා. එතනිනුත් ළමයාට ඒකෙන් ඒ කියන්නේ දැනුමක් ගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් වල වෙනස්කම් වුණොත් ළමයාට පුළුවන් එයාගේ ජීවිතේ ඒවට අනුකූලව හැඩගස්වා ගන්න. ඒ අතින් බලනකොට අපිට කියන්න පුළුවන් කොමර්ස් කියන්නේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් වගේම ළමයාගේ දිනදා ජීවිතයට වටිනා කරන මිනි පහනක් කියලා. හරි. ඕල් කොමර්ස් ගොඩ දාගන්න ඕනෙම තැන tuition.lk. ඉතින් සර් දැන් මං අහන්න කැමති සර්ගෙන් දැන් අපි කතා කරන්නේ ඕල් කොමර්ස් ගැන. ඔව් ජන. ඕල් එක ගත්තම මේ කොමර්ස් කියන්නේ එක සබ්ජෙක්ට් එකක් විතරයි. තව විෂයන් 8ක් තියෙනවා. ඉතින් මේ විෂයන් 8ත් එක්ක කොමර්සුත් බැලන්ස් කරගෙන ඕල් ගොඩ දාගන්න අපිට පොඩි ටිප්ස් ටිකක් කියන්නකෝ සර්. ඔව් ජන. ඔයා කියනවා වගේ කොමර්ස් කියන්නේ O level වල සබ්ජෙක්ට් නමෙන් එක සබ්ජෙක්ට් එකක් විතරයි. ඔය එක අපිට පිළිගන්න පුළුවන්. ළමේ කොමර්ස් විතරක් පාඩම් කරලා හරියන්නේ නැහැ O level පාස් වෙන්න. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ අයා කොමර්ස් වලට අමතරව තියෙන අර සබ්ජෙක්ට් 8ටම ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් දැන් හිතන්න පුළුවන් ඒ කියන්නේ tuition.lk දිහා බැලුවම ළමයි හිතන්න පුළුවන් මෙතනදී ප්‍රොමෝට් කරන්නේ කොමර්ස් විතරයි. ඒ නිසා එතනින් එහාට ආයෙ දෙයක් නැහැ කියලා. නෑ ළමයි. අපි කොමර්ස් ගැන විතරක් නෙමෙයි බලන්නේ. අපි ඔයගොල්ලන්ගේ අනිත් සබ්ජෙක්ට් ගැනත් බලන්න. ඔයගොල්ලෝ හදිසි හරි අපෙන් පර්සනලි ඉල්ලුවොත්, ඒ කියන්නේ ඔයගොල්ලන්ට අමාරුයි, ඒ කියන්නේ මේක මැනේජ් කරගන්න බෑ. ඔයගොල්ලෝ ඒ කියන්නේ වීඩියෝස් දාන වෙලා වෙනස් වෙනවා. ඒ කියන්නේ මේවා අපිට හරියට බලන්න ටයිම් එකක් නැහැ. ඒ වගේ කිව්වොත් අපිට පුළුවන් අනිවාර්යෙන්ම ඔයාගේ තැන අරගෙන ඔයාට වෙනම ෂෙඩියුල් එකක් හදලා දෙන්න. කොහොමද ෂෝට් නෝට් ගහන්න කියලා දෙන්න. ඒ වගේ දේවලුත් අපි අපේ පන්ති ඇතුළතදී කොමර්ස් සබ්ජෙක්ට් එක අමතරව ඔයාට කියලා දෙනවා. මොකද tuition.lk කියන්නේ අපේ දෙයක් නෙමෙයි. ඒක ඕගොල්ලෝගේ දෙයක්. ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් අපෙන් ඕනම වෙලාවක ඕනම ප්‍රයෝජනයක් ගන්න. මොකද මම කලිනුත් කිව්වා tuition.lk කියන්නේ අපේම නෙමෙයි. ඒක ඕගොල්ලොන්ගේ දෙයක්. ඒක ඕගොල්ලොන්ගේ වත්කම. අපේ ප්‍රධානම මාතෘකාව tuition.lk. tuition.lk එක කොමර්ස්. මොකක්ද අපේ අලුත්ම වැඩපිළිවෙල? ඔය ජනප. දැන් හැමෝම බලන ඇති මොකද්ද මේ tuition.lk? කොහොමද මේ tuition.lk අනිත් ටියුෂන් ක්ලාස් වලින් වෙනස් වෙන්නේ? මේකෙත් normally වෙනව ඇත්තේ link එක දානවා, link එකෙන් log වෙනවා, එතනින් එහාට කියලා දෙනවා ආයි ඉවරයි, ආයි මුකුත් හොයන්නේ නැහැ, එතනින් එහාට වැඩ ඉවරයි කියලා. නෑ. අපේ වැඩපිළිවෙල හාත්පසින්ම වෙනස්. අපේ වැඩපිළිවෙලේදී අපි කරන්නේ අපි මේකේ තියෙන විශේෂත්වය තමයි අපි බඳවා ගන්න ළමයි 20ක් වැඩි සීමිත සංඛ්‍යාවක් විතරයි. දැන් ළමෙට උනත් ප්‍රශ්නයක් තියෙනවා ඇති. මොකද්ද මේ ඇයි මේ 20ක් වගේ කුඩා ප්‍රමාණයක් ගන්න කියලා. ජනපොට වුණත් ප්‍රශ්නයක් එනෝනේ ඇයි මේ 20ක් ගන්න කියලා. ඇයි වෙන ඔන්ලයින් ක්ලාසස් වල 1000ක් ගන්න 2000ක් ගන්න නැත්නම් මුළු ලංකාවටම දෙනවා කියලා. එතනදී ප්‍රශ්නයක් තියෙනවනේ. ඒගොල්ලෝ එතකොට හිතනවා මේ මොකද්ද අරක මොකද්ද කියලා. අපේදී මේකට හේතුව තමයි එතකොට අපිට පුළුවන් ඉක්මනට මේ ළමයාට ફોකස් කරන්න. එයාගේ තියෙන අඩුපාඩු මොනවද? ඒ කියන්නේ අපිට පුළුවන් ඒ 20ම ඒ 20ක් කරන්න. එයාගේ ටාගට් එක කම්ප්ලීට් කරලා මොකද එයා බලාපොරොත්තු වෙන ඒකට ඒ කියන්නේ කොමර්ස් වල මේ A level O level වල කොමර්ස් සබ්ජෙක්ට් එකට යට ඒකක් කරන්න. ඒකට අපිට පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන් අර 20ක් වගේ සීමිත සංඛ්‍යාවක් අරගෙන. ඕක තමයි අපේ තියෙන ප්‍රධානම ලක්ෂණය. හරි. සාමාන්‍යයෙන් කොමර්ස් වලට ඒකක් ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. හැබැයි tuition.lk එක්ක එකතු වෙන්න ඔයාලට හරි සුවිශේෂී අවස්ථාවක් මේක. අපිට කියන්නකෝ සර් මොකද්ද මේ විශේෂ ට්‍රික්ස් tuition.lk එකත් එක්ක එකතු වෙන ඔයාලට හම්බ වෙන? ඔව් ජනක. tuition.lk එකත් එක්ක කතා කරනකොට කොමර්ස් නේ මේන්ලි අපි කියන්නේ ඉන්ට්‍රොඩියුස් කරන්නේ ළමයින්ට කොහොමද කොමර්ස් ජය ගන්න කියලා. හැබැයි අපි මෙතනදී පුළුල් අධ්‍යයනයක් කරනවා. අනිත් ක්ලාසස් වගේ නෙමෙයි. ඒ කියන්නේ අපි කොහොමද මේක කරන්න කියලා දැන් බලන්න ළමයි. ඔව් අපි ඕගොල්ලන්ට නොදැනීම තමයි ඕගොල්ලෝ ගැන අපි හොයලා බලන්නේ. ට්‍රික්ස් ටික දෙන්නේ. ඒ කියන්නේ අපේ ඩේලි සෙෂන් තියෙනවා. අපි ඒ කියන්නේ පාඩම් ඒ කියන්නේ
දවස ගානේ අපේ කියන්නේ දවසට දවස් දෙකක් එකක් වගේනේ අපි දවස් කියන්නේ ක්ලාසස් තියන්නේ. මේ ක්ලාසස් ඉවර වුණාට පස්සේ දැන් ඊට පස්සේ ළමයින්ට හැමදාම අපේ WhatsApp group වලට අපි අප්ලෝඩ් කරනවා PDF එක. මේකට අපි කියනවා short quiz කියලා. short quiz කියන්නේ එතනදී මේ PDF එක එයාට අධ්‍යයනය කරලා ඒ කියන්නේ ඒකේ මුලදී තියෙනවා අද දවසේ වෙච්ච සාරාංශය මොකද්ද කියලා එයාට ප්‍රශ්න වගේක් තියෙනවා. එතකොට එයාට අර දවසේ වෙච්ච දේවල් ගැන නැවත රිමයින්ඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ටික කියවලා බලලා මොකද වුනේ? ඒ කියන්නේ අද දවසේ මම අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් මට ඒ කියන්නේ තේරුම් නැති දෙයක් තියෙනවා නම් එයාට අර quiz එක, ඒ කියන්නේ smart quiz එක ආයෙ කියවලා බලලා එයාට ඒක හදා ගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව අපි poll එකක් දානවා WhatsApp හැම group එකකටම. ඒ කියන්නේ දාලා අහනවා කොහොමද අද ඔයගොල්ලන්ට තේරුණාද? මොන හරි කියන්නේ ඔගොල්ලන්ට තේරෙන්නේ නැති තැනක් තියනවාද? ඊට පස්සේ අපිට පුළුවන් ඒක දැනගෙන ඔව් කියලා තියන අයගේ ඒ කියන්නේ ප්‍රයිවට් ඒගොල්ලන්ට මැසේජ් එකක් දාලා කොයිද ඔයාට තේරුන්නේ නැත්තේ? ඔයාට ඒ කියන්නේ ඒ කොටසේ වීඩියෝ සෙෂන් එක ඕනේද කියලා ඒකේ රෙකෝඩ් එක දාන්න පුළුවන්. ඊට අමතරව අපි ඕලේ කියන්නේ වාර විභාග ලං වෙනවනේ. O level කියන්නේ මේන් අපේ ටාගට් එක. ඊට අමතරව ජනප අනිවාර්යෙන්ම කොමර්ස් කරන ළමෙක් අනිවාර්යෙන්ම වාර විභාග වලට පෙනී සිටින්න ඕනේනේ. ඔය වාර විභාග ලං වෙනකොට අපි අපේ පේපර් කට්ල එකක් කරනවා. ඒ පේපර් සෙට් එකේ අපි පේපර්ස් දෙක තුනක් විතර කරනවා අනුමාන ප්‍රශ්න පත්‍ර. මේ අනුමාන ප්‍රශ්න පත්‍ර වලට ෆේස් කරලා ඒගොල්ලන්ට පුළුවන් ඒ විභාගෙට තියෙන බය නැති කරගන්න. ඇත්තම කිව්වොත් ළමයි බයයි. ඒ කියන්නේ එක්සෑම් එකක් ලියන්න ගියාම ඒගොල්ලන්ට බයයි මම කොහොමද වෙලාවට පේපර් එකට ලියන්නේ? ඒ බයෙන් තමයි ඉන්නේ. ඉතින් මේ වගේ කියන්නේ අනුමාන ප්‍රශ්න පත්‍ර කිරීමෙන් එයාට පුළුවන් මේ එක්සෑම් එකට කොහොමද තියෙන බය නැති කරගන්නේ. හරියට වෙලාවට වැඩේ කරලා එයාට සතුටින් පේපරේ ලියලා එළියට බහින්න පුළුවන් තැනකට අපි tuition.lk පාත් කරනවා. ඔක තමයි අපේ වැඩපිළිවෙල. දැන් මේක නරඹන සමහරක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් tuition.lk එක තියෙන්නේ සම්බන්ධ වෙලා තියෙන විෂය කොමර්ස් විතරද කියලා. ඒ උත්තරය ඇත්තද? ජනපමං වැරදි කිව්වොත් ඔය එකකට එකක වෙනවද? කොහොමද වැරදි වෙන්නේ? අන්න හොඳ ප්‍රශ්නයක්. මෙහෙමයි. අපි දැනට මේන්ලි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ කොමර්ස් සබ්ජෙක්ට් එක විතරයි. මොකද අපි ගොඩක් ඒ කියන්නේ ඕගොල්ලන්ට දැන් මේ වැඩසටහන වුණත් අපි නිතර දෙවේලේ කතා කරේ කොමර්ස්. ඉතින් දැන් සැකයක් හිතනවා ඇති කොහොමද මේ අනිත් සබ්ජෙක්ට් ගැන අපි කියලා දෙනවද නැද්ද? ඒ දැන් ජනුපටත් ඒකනේ පොඩි ප්‍රශ්නයක් ආවේ ගැටලුවක් ආවේ. මං කිව්වොත් අපි අනිත් සබ්ජෙක්ට් වලට අවධානය දෙනවා කියලා පිළිගන්නවද? ඒ කියන්නේ අනිත් සබ්ජෙක්ට් වලටත් ගුරුවරු ඉන්නවා. ඔව් ඉන්නවා. හැබැයි අපි මේ වැඩසටහනෙන් ඒගොල්ලෝ හඳුන්වලා දෙන්නේ නැහැ. මොකද අපි දැන් මේන්ලි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ O level වල කොමර්ස් සබ්ජෙක්ට් එක විතරයි. හැබැයි අපි ඉක්මනින් අපේ අනිත් ගුරුවරුත් ඕගොල්ලන්ට මේ වගේම වැඩසටහනකින් ඒගොල්ලොන්ගේ වැඩපිළිවෙලත් එක්ක ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න අපි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් ඉතින් ඒ පොඩි ප්‍රශ්නාර්ථ තිබ්බ කට්ටියට මම හිතනවා උත්තරේ ලැබෙන්නේ නැති කියලා. හරි. දැන් සර් දැන් tuition.lk එක දැන් මෙච්චර මේසා වැඩසටහනේදී අපි ගොඩාක් විස්තර කතා වුණා. මොකද මේ tuition.lk කියලා කියන්නේ කොහොමද මේ ලංකාවේ අධ්‍යාපනයත් එක්ක tuition.lk වෙනස් වෙන්නේ? අනිත් ටියුෂන් ක්ලාස් එකක් එක්ක කොහොමද tuition.lk වෙනස් වෙන්නේ වගේ ලොකු පරාසයක අපි මේ වැඩසටහන පුරාවටම අපි කතා වුණා. දැන් මේක බලන කට්ටියට ලොකු කෘතුහලයක් ඇති අපි කොහොමද මෙහෙනම් සම්බන්ධ වෙන්නේ මේ tuition.lk එකත් එක්ක කියලා. කොහොමද අපි සම්බන්ධ වෙන්න ඕනේ? මෙහෙමයි ජනප. දැන් ඕගොල්ලන්ටත් කුතුහලයක් ඇති. දැන් සමිත සර් මෙහෙම කිව්වා, අරම කිව්වා. මෙහෙම දේවල් කරනවා. හරි ඔය මොන දේ කරන්නත් දැන් කවද්ද මේක පටන් ගන්න කියලා. හරි. හරියටම අපි පටන් ගන්නෙ මැයි 10. මැයි 10 වෙනිදා රාත්‍රී 8ට තමයි අපේ පළවෙනිම ඒ කියන්නේ ක්ලාස් එක පටන් ගන්න. ඒ ක්ලාස් එකේදී අපි කියලා දෙනවා පළවෙනි දවසේ නම් අපි කියන්නේ පාඩම ගැන සම්බන්ධයෙන් යන්නේ කොහොමද අපි මේ වැඩපිළිවෙල කියලා සරලව ළමයට කියලා දීලා ඒ ළමයාගේ මොළයට හර කරන එක තමයි පළවෙනි දවසේ කරන්නේ. ඊට පස්සේ එතනින් පස්සේ අපි කියනවා කොහොමද ඉතිරි කාලේ අපේ වැඩපිළිවෙල කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ O level වලට කොමර්ස් වලට ඒකක් ගන්න කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් දැම්මම අපිව අපේ WhatsApp group එක, අපේ Facebook account එක, ඊට පස්සේ අපේ TikTok account එක මේවා follow කරලා ඒ වලට like දාලා, comment දාලා, ඒ වගේම අපේ ඒ කියන්නේ WhatsApp හරහා පණිවිඩයක් දාලා අපිත් එක්ක එකතු වෙලා අර සීමිත 20 දෙනා ඇතුළට ගිහිල්ලා ඔයාගේ O level වලට තියෙන කොමර්ස් වලට ඒකක් කරගන්න සීනේ සැබෑ කරගන්න. එහෙනම් අද හරි හරබර සාකච්ඡාවක් වුණේ අපේ මැදිරිය ඇතුලේ.
එහෙනම් ඉතින් අපි දැනගත්ත දේවල් බොහොමයි. ඉතින් tuition.lk එකත් එක්ක ඕගලන්ට එකතු වෙන්න ඕන නම් අපේ මේ තිරේ දිස් වෙනවා ඒ අංකය. ඕගලන්ට ඒකට මැසේජ් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. tuition.lk අලුත්ම කලාවක් එක්ක අපි එකතු වෙන්න සූදානම්. එහෙනම් අද දවසේ නියමිත වැඩසටහන අපි අවසන් කරන්න සූදානම් වෙන්නේ. ඔපිනාට ජයෙන් ජය අයබෝවන්. අයිබෝන්. අයබෝවන්.